අනේ ඩිස්ප්ලේ එක ස්පීකර් එක හරිනේ. normally මේක ඕනම setting එකකට යනකොට panel එකේ මේ නිල් පාට කලයකින් අනිවාර්යෙන් අයින් වෙන්න ඕනේ. අයින් වුණාට තමයි setting වලට යන්න බෑ. නැත්තම් යන්න බෑ. හරි? ඊට පස්සේ දැන් අපි කියමු අපි මේකේ තියෙන pattern list එක ගන්න ඕනේ කියලා. ඒක මම වැඩ ගන්න මාර ලේසි නෙවෙයි. මේක මැද හරියෙන් ක්ලික් කරාම තියෙන pattern ටික ඔක්කොම එනවා. ඔයාලගේ ක්ලික් කරාම අර හිතාම තියෙන pattern ටික ඔක්කොම එනවා. X Y Z නේ තියෙන design ටික ඔක්කොම එනවා. මෙතන මේ lock එකක් දාලා තියෙනව නේද? මේ lock එකක් දාලා තියෙන්නේ. මේ lock එකක් දාලා තියෙන pattern එක ready කරොත් මහන්න බෑ. මේ lock එකක් දාලා තියෙන ඉඳ මහන්න බෑ. හරි මෙතන නම් ආපු හින්දා මම එකක් කියලා දෙන්න. මෙතන තියෙන nib එක දාලා. එන්න මේ කළු පාට කොටුව වැටිලා තියෙන. මේ ඇවිල්ලා අතේ දකුණු අත පැත්තට කොටුව වැටලා තියෙන lock එක ඇරිලා තියෙන්නේ. අතේ වම් අත පැත්තට කොටුව වැටිලා තියෙන. දැන් මේකේ මේ වම් අත පැත්තට කොටුව වැටිලා තියෙන්නේ. ඕක pattern number 9 හොඳ. number 9. number 9. ඔක දැම්ම රෙඩි කරා. රෙඩි වෙන්න. number 9 ලොක් කරලා තියෙන ඉඳන් රෙඩි වෙන්න. මල්ලි පැහැදිලිද? අපහාද මෙතන වැරදින පසරත් වරදින හොඳ ඉන්න මෙතන මට. හරි ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙතන ගිහලා මේ ඉබ්බා තියෙන පැටර්න් එකේ. මෙතන ගිහලා 9 කියන එක අර ගන්න ඕනේ. මම දැන් ආවා. ලොකු දැන් ලොකේ ඇරලා තියෙනවා. දාලා එන්න කරා. number 9. දැන් රෙඩි වෙනවා. දැන් මේ ඉඳන් අපිට ලොක් කරලා තියන්නත් පුළුවන් වුණා. අපි යන්න පුළුවන්. නැත්නම් කවුරු ගියහොත් මේ ඔක්කොම ටික කරලා යනවනේ. ඊට පස්සේ ගහනවා. පැහැදිලිද? ඔව්. මේකෙන් තමයි ලොක් පැටර්න් එකේ ලොක් ටික අරගන්නේ. ඊට පස්සේ මේකෙන් මේක අරගෙන XY හදා ගන්න පුළුවන් එකේ. X එකයි Y එකයි මෙතනින් හදා ගන්න පුළුවන්. ස්පීඩ් එක මල්ලි දැනට මාසයක් දෙකක් විතර යනකම් ස්පීඩ් එක 2700 ගන්න. පස්සේ වැඩි කරගන්න. හරි. දැන් මේ පැටර්න් නම්බර් 9 අපිට P ප්‍රෝග්‍රෑම් එකක් හදා ගන්න ඕන නම් P ප්‍රෝග්‍රෑම් එකක් හදා ගන්න ඕන නම් ඔන්න P1 කියන බටන් එක ප්‍රෙස් කරලා එන්ටර් කරා. P1 නම්බර් එක. මෙතන නම්බර තමයි චෙක් කරගන්න ඕනේ. තේරුණාද? එතකොට දැන් ඔයගොල්ලෝ පැටර්න් එකක් ගන්න දන්නවා. P නම්බර එකට සේව් කරගන්නත් දන්නවා. පැහැදිලිද ඒක? ඊට පස්සේ මෙතනින් අපි පුළුවන් ඔයගොල්ලෝ කැමති ස්ටයිල් නම්බරයක් දෙන්න. දීලා තියා ගන්න පුළුවන් මේ ටික. ඊට පස්සේ මේක බොබින් වයින්ඩර් එක, මේක ත්‍රෙඩින් එක දාන එක. මේ ටික පැහැදිලි නේද මෙතන තියෙන ටික? තාත් එක ඕල්ලක් යනවා. හරි. මේ කී එක එකපාරක් ප්‍රෙස් කරාම අයිකන් ටික මෙච්චරයි එන්නේ. හරි. තව පාරක් ඔබාගෙන ඉන්නකොට අන්න ඊට පස්සේ මුළු පැරාමීටර් සෙට් එකම ඉන්නේ. ඔය ස්ටෙප් එකෙන් ඔබන්න පොඩ තමයි ඉන්නේ. හැබැයි ඕක ළමයි ඉස්සරහ කරන්න යන්නේ. ළමයි අනිවාර්යෙන් ඕක හරිනේ. ඒක හින්දා පොඩ්ඩක් ඕක ගන්න ක්‍රමයට බලලා ගන්න. හරිනේ. මේ තමයි U ප්‍රෝග්‍රෑම්. U ප්‍රෝග්‍රෑම්. අර අපි දැන් ඔයගොල්ලෝ දිනේ අර P1 ඔයගොල්ලෝ ගන්න අර මේක U ප්‍රෝග්‍රෑම් එක. එතනට ආවා U ප්‍රෝග්‍රෑම් එක U1. මැෂින් ස්පීඩ් එන්න පාස්වර්ඩ් එක. පාස්වර්ඩ් එක ලියා ගන්න. එකේ ඉඳලා 9ක් තමයි. 1 2 3 4 5 6 7 8 9 එන්ටර් කරා. මැෂින් ස්පීඩ් එක 3300 එක්ක 2700 ලොක් කරලා. හරිද? 700 ලොක් කරා. එන්ටර් කරා ඉතින්. ඊට පස්සේ පළවෙනි එක ස්විච් එක දෙවෙනි එක තුන්වෙනි මේ ටික තියෙනවනේ මල්ලි. මේ ටික මැෂින් ටික ඔයගොල්ලෝ ලයින් එකට දාපු ගමන් පළවෙනි මේ සෙට් එකම හදා ගන්න. පළවෙනි මේ සෙට් එකම අනිවාර්යෙන් ෆ්ලෝ කරගෙන ඉන්නවා. පළවෙනි එක ගා ගන්න 400. පළවෙනි එක ගා ගන්න. හරි ඒක දෙවෙනි එක ගා ගන්න 600. එන්ටර් කරා. තුන්වෙනි එක ගා ගන්න 1000. එන්ටර් කරා. දෙවෙනි එක ගා ගන්න 1500. එන්ටර් කරා. හයවෙනි එක ගා ගන්න 2000. හරි එන්ටර් කරා. පැහැදිලි නේ? මේ ටික අනිවාර්යෙන් මේ හැම බාට එක ලයින් එකට අපගම පළවෙනිට ඔය ටික දාගන්න. පස්සේ ඕක වෙනස් කරන්න බෑ පුතා. දැන් තමයි දාගන්න ඕනේ. මොකද අපේ කම්පැනියෙන් කියලා තියෙන්නේ මේ ස්පීඩ් එක උඩරිම දුවන්න පුළුවන් 3000 කියලා. හැබැයි පළවෙනි මාසයක් හරි සද්දයක් හරි යනකම් අනිවාර්යෙන් 2700 දුවන්න ඕනේ. දුවන්නත් ඕනේ 3000ට දුවන්න ඩේලි චෙක් කරන්න ඕනේ ඔයිල් කෑම. හරිද? පැහැදිලිද? එතකොට U ප්‍රෝග්‍රෑම් එක යන්න පුළුවන් කොහේ හරි ඉල්ලන තැනක පාස්වර්ඩ් එක ඉල්ලුවොත් අරක තමයි පාස්වර්ඩ් එක එකේ ඉඳලා 9 එක. වර්ගයට ගහන්න පුළුවන්. ඊට පස්සේ
ඒකේ තියෙන ඒ සෙටින් ටික විතරයිනේ. මේකේ තියෙන U program එකේ setting. ඔව්. හරිද? U program එකේ setting ටික දැන් මම ඔයගොල්ලෝ පාඩ් බුක් එකේ තියෙනවා. ඔයගොල්ලෝ වැදගත් තියෙන තැන ඉන්නේ. ඉල්ල බලන්න පුළුවන්. U200 line එකේ. ඔයගේ setting ටිකක් තියෙනවා. වාටක් එකේ තියෙන program ටිකම ඔබ ඊට පස්සේ ඒක U program මේක K program එක. මේ mechanic ලගේ program ටික. අපිට වැදගත් වෙනේවා මොකද්ද ඔක තියෙන්නේ? අපිට වැදගත්. මෙහෙම වැදගත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න හොඳේ. මේකේ x එකයි y එකයි ලිමිට් එක තියෙනවනේ. අපිට වැදගත් නෝ බඳ වාටක් එකේ x එකයි y එකයි ලිමිට් එක තමයි වැදගත් වෙන්නේ. හරි. හරක පුදු ගන්න හරි. හුලන් තියෙනවා කියලා අර ඔතන මල්ලි ඉන ඉලෙක්ට්‍රිෂියන් අයියා කෙනෙක්. මේ හුලන් නැත්තම් තමයි ඕන. ඒ වගේ ප්‍රශ්නයක් වුණා අහන්න හොඳේ ඔයගොල්ලෝ අහන්න. මැෂින් එකේ x එකයි y එකයි අපිට මේක හරි වැදගත් නේ. නේ? x එක 20යි 20යි. මේ අතර 40ක් ගහන්න පුළුවන්. 40. x එක මේ පැත්තට 40ක් ගහන්න පුළුවන්. ඔක ලිමිට් කරලා තියෙන්නේ නේ. 15 15 දැන් මේකේ K 57 20යි තියෙන්නේ. බලමු ඈ. 1 2 3 4 5 6 7 8 9 ඔය පාස්වර්ඩ් එකම කියන්නේ 50ක් වහන්න. 50ක් බලන්න. ඒක 50ක් ඇත් බලන්න. හරිනේ? හරි. ඊට පස්සේ x එක 1 2 3 4 5 6 7 8 9 ඒකේ 50ක්. 50 කොටුවක් ගන්න. එතකොට 50 කොටුව අතරේ තියෙන ඔක්කොම දේවල් බලමු. නැති නේ මම. බලයි බාටක් වල මහන්න බෑ. ඔව්. මොනවද කියන්නේ? 50 කොටුව අතරේ තියෙන ඕන දේ මහන්න. ඒක නම් මට තියා ගන්න හොඳේ. ලේබල් මහන්න පුළුවන්. ඔව්. අර ඉලාස්ටික් ජොයින්ට් එක සිම්පලි ගහන්න පුළුවන්. ඔව්. 4යි 5යි 6යි 7යි 8යි 9යි. ඔයාට වැඩි මෙයා එක්ස්පීරියන්ස්ද? ඈ? ඒක. එයාගේ ප්‍රශ්න හොඳයි. හරි? එතන බිඳුව 1900. හරි? 5 1906. 7 1903. 1903 කියන්නේ බටන් ඇටැච්. 1900 කියන්නේ බාටයි. 1906 කියන්නේ පැටර්න් සෝවර් එක. එතකොට ඔයා XY ඒරියා එක 50 50 අර ගන්නවා නම් අනිවාර්යෙන් 1906 පැටර්න් කියන දාන්න ඕන. නිකන් එරියට රෙන්නේ. නිකන් ඒරියාට වැඩන්නේ. නේ. මොකද ගන්නේ අරයාගේ අර මේක බටන් ඇටැචරේට මේ බාටක් එකට වතුර මේ මැෂින් එකෙන් ඒ කියන ඔප්ෂන් තුනම මහන්න පුළුවන්. උඹලගේ පැටි දෙනව මහන්න බෑ ඒක. උඹලගේ අලුත් version තියෙනවද බාටක්? ඔව්. තියෙනවා. ඒක බලන්න ගහන්න බෑ. මේ ලිමිට් අරින්නත් බෑ. හරිනේ. මැෂින් එක මේ ස්ටොප් කරන්න තනන්නේ නැහැ නේ. මේ මැෂින් එක ස්ටොප් කරගන්න තනන්නේ නැහැ හදිසියේ. ස්ටොප් කරන්න එක තැනක් තියෙනවා. එහෙනම් බලලා පිටිපස්සට පැගුවම ස්ටොප් වෙනවා. ඔව්. සිංගල මහන් බලන්න. හැබැයි මේකේ පැනල් එකේ ස්ටොප් එකක්. ඒකත් ඔෆ් කරලා තියෙනවා. මහගෙන යන ගමන් ඉමර්ජන්සි බටන්. ඉමර්ජන්සි බටන් එක තියෙන පැනල් එකේ නේ. ඕන පැනල් එකට දෙන්න. බලන්න ඕනම් පැනල් එකට ගන්න. හැබැයි පැනල් එකේ දීපුවා කියලා මැෂින් නතර නතර වෙනවා. පැනල් එක තාපස්සේ නෙයි. පොඩි මල්ලට තේරෙනවද? නෑ වැඩක් කරගන්න පුළුවන්. තාම මොනවද වැදගත් දෙයක්. පුළුවන්. ලොක් එකටලදී දැන් පැනල් එකේ මොකද දෙන්නේ? රෙඩි විතරයි කරන්න පුළුවන්. මේකේ තියෙන කිසි දෙයක් එබෙන්නේ. කොහොමද ඒකට යන්නේ ආය යන්නේ? ලොක් එකට ගියේ. ලොක් එකට. ඒක ඇරලා තියෙනවා. ඇරලා තියෙනවා අර වහලා තියෙනවා නම් ඔව් වහලා තියෙනවා අර විදිහට වහලා තියෙනවා. වහලා තියෙනවා. ලොක් එන්ටර්. එන්ටර් නේ. ලගේ ලොක් එක. හරිද? ඒකවල මම කියුණා 1යි 2යි 3යි. හරිද? ඊළඟ වැදගත් පාඩම. මෙතන නම්බර් කියලා මේක ඇයි ප්‍රොඩක්ෂන් කවුන්ටර් එක උනේ? ප්‍රොඩක්ෂන් ඕන් කවුන්ටර් එකක් දාගන්න නම් මේ ටික ප්ලේ කරලා ඒ ටික දාගන්න පුළුවන්. මේක ඇවිල්ලා ඊළඟ තියෙනවා සයිකල් ප්‍රෝග්‍රෑම්. හරි. මෙතනට ආවා එන්ටර් කරන්න. එළියට ගියා. පළවෙනියට දාන්න ඕනේ බාටක් එක මොකක්ද?
පළවෙනියට P1 එන්ටර් කරා. දෙවෙනියට තවදින්නවනේ මොකද්ද? P2 එන්ටර් කරා. මෙතන ටයිගර් ප්‍රෝග්‍රෑම්. එදාද? ටයිගර් ප්‍රෝග්‍රෑම් එකත් පැහැදිලිනේ? ඔව්. ඒක ලේසි නේද? ඒකට තමයි එන්ටර් කරා. ඒකට ඕගොල්ලන්ට මේක පුළුවන් මේක පුළුවන් මේක පුළුවන් මේක පුළුවන් මේක ඇවිල්ලා අපිට එච්චර වැදගත් නෑ මල්ල. මොකක්ද ඒක? rubber bar type hole rectangle. මේකත් ඕගොල්ලන්ට වැදගත් නෑ. එල්ල මෙකැනික මේක ඇවිල්ලා version එක. ඊට පස්සේ මෙතන තියෙන කුරුස මාක් එක. කුරුස මාක් එකක් තියෙනවනේ. ඔව්. කුරුස මාක් එක. මේකෙන් පුළුවන් අපේ මැෂින් එකේ ටෙස්ටිං ටික අන්ත තව එක දෙයක් කියනවා. මේකේ මේ මැෂින් එකේ XY එක නෑ මේ අන්න තුන කරන්න මම. ඊට පස්සේ මේ ලෙවල් එක වෙන්ට දෙනවා. බොබින් වයින්ඩට ගිහිල්ලා සෙන්ටර් කරාට පස්සේ දැන් ඔක සෙන්ටර්නේ තියෙන්නේ. හ්ම්. තේරෙන හැම පැත්තටම බැලන්ස් වෙන්න ඕනේ. X පැත්තටත් Y පැත්තටත් දෙකටම බැලන්ස් වෙන්න ඕනේ. හ්ම්. යුකි එකේ මට මතකයි පැට් නම්බර් 99 99 ගිහලා රෙඩි කරාට පස්සේ මේ ඔක නිල් හොඳ සෙන්ටර් එක. නැත්තම් මේ මෙතන තියෙන කුරුස මාක් එක. ඔව්. මෙන්න මේ කුරුස මාක් ගාවට ගියා. හරි. ඊට පස්සේ මෙන්න මෙතනට ගියා. දාලා මේකෙන් පුළුවන් අපිට වෙනස් කරන්න. මෙතන තියෙන වැලියු එකක් දීලා. ඔෆ්සෙට් වැලියු එක. හරි. හ්ම්. දැන් තියෙන සෙන්ටර් මාක් එකනේ. ඔව් එක ඔරිජිනල්. තේනවා? හ්ම්. X එකයි Y එකයි. අන්න හොම දගන්න. හ්ම්. තේරුණා? ඔව්. නැත්තම් සෙන්ටර් පොසිෂන් එකේ තියෙනවා. ඒක සේව් එන්ටර් කරොත් එමේ මේ අපිට ගත්ත තැනට එනවා හොඳ. ඔව් නතර කරපු දැන්. පැහැදිලිද? හරි. ඒක වෙන්නේ අර අපි මේ මොඩල් එක මාරු කරාට පස්සේද වෙන්නේ? අයිය කෙනෙක් මම ඒක වැඩි ඉතින්ද එහෙම සෙන්ටර් එක වෙනස් වෙන්නේ? සෙන්ටර් එක වෙනස් නෑ නෑ. ඕගොල්ලෝ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් අඳින්න යනවනේ. ඔව්. දැන් අර මම කියේ 60/40 එක ඇඳගත්තාම ඒවට අඳින්න ඒතකොට හෝම් පොසිෂන් එක වෙනස් කරන්න එනවා සමහර තැන්වල. ආහා. අර එහෙට මෙහෙට යයි මෙහෙට මෙහෙට යයි අන්න ඒ වගේ තැන්වලදී ඒක ඊට පස්සේ මෝටර් ටික වෙනස් කරනවා. මේවා මොකුත් ඔබන්න යන්න එපා. හොඳයි අපි ඔරිජිනල් සෙටින්ග්ස් තියලා තියෙනින්ද. හ්ම්. හරි. සෙන්සර්ස් ටික ඕන නම් මෙතන සෙන්සර් ටික වැඩ කරනවාද කියලා බලන්න පුළුවන්. පැටල් එකට වදින්න. රීචෙක් කරගන්න පුළුවන් ඒ කියන්නේ. මේකේ තියෙන්නේ සියලුම සෙන්සර් ඊළඟ එකේ 104 මේකේ තියෙන්නේ සොලොනයිඩ්. මේක නිකන් රන් කරන්න ඕනේ. ඔටෝ රන් කරන්න පුළුවන්ද? ඔටෝ රන් කරන්න කියන්නේ මේන් මෝටර් එක. ආ. එතකොට අපිට මේ බොබින් වලින් නූල් ඔතා ගන්න වගේ වුණොත් නෑ නෑ ඒකට මුවින් ඒකට වෙනම තියෙනවද? ඔව්. මේක ඇවිල්ලා මැෂින් එකේ only testing විතරයි. ආ ටෙස්ටිං විතරයි නේ. ටෙස්ටිං ඉන්ටර්ෆේස් එක. මේක ටෙස්ට් කරන වැඩ තමයි කරන්නේ. ටෙස්ට් කරන්න සහ ඕජින් හදන්න. මේ දෙකක් ඕනේ වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. මේක ඇවිල්ලා කලවරේ ඉන්නේ. ආ. මේක දාන්න එපා අත්‍යවශ්‍ය හේතුවක් නැත්නම් channel එක කැලිබ්‍රේට් කරලා ටච් වෙන තැන වෙනස් වුණොත් ඒක කොහොමද ටච් වෙන තැන වෙනස් වුණොත් මේක යූස් කරන්න බෑ අපිට. බෑනේ. එතකොට මෙතෙන්ට යන්න බෑ. මේක මැෂින් එකේ තියෙන ඔක්කොම සෙන්සර්ස් සහ ස්විචස් ටික. මේක කිව්වා. ඒ කියවන. මේක මැෂින් එකේ තියෙන සියලුම අවුට්පුට් සොලොනයිඩ් ටික. මේ මෝටර් තියෙනවා නම් ඒක වැඩ කරන්නේ. වයිප් එක මේක දැන් ගොඩාක් මේ බොක්ස් එකේ ඉන්නේ කොමන්. එක එක ඒවාට පාවිච්චි එක එක මැෂින්ස් වර්ග වලට පාවිච්චි කරනවා. ඒකවල සමහර අයිකන් වැඩ කරන්නේ නැහැ. ආහ්. මේකට අදාළ පාර්ට් එක විතරයි වැඩ කරන්නේ. මේක කන්ටිනියු අපි මැෂින්ක් හදපු වෙලාවට අපිට බොක්ස් රිපෙයාර් එකක් කරා කියන්නේ. ඔව්. එතකොට සාමාන්‍යයෙන් පැය දෙකක් වුණත් කියන ඔටෝ රන් මොඩ් එකට දාලා. ඔටෝ රන් මොඩ් එක තමයි ඒක තියෙන්නේ. මේ ඉන්ටර්වල් කියන්නේ
කොච්චර ටයිම් වෙලාවක් නැවතිලා ඉන්නවා ආයෙ රන් ආ, වෙනවා. පොඩි වෙලාවක් නැවතිලා ඉන්නවා ආයෙ රන් වෙනවා. එර එකක් වගේ එනවනන්නේ එහෙම චෙක් කරගන්න ඒක ගොඩක් ඒක ඕන වෙන රිපෙයාර් වලට රිපෙයාර් වලට ටෙස්ටිං හරිනේ. එක හරි මැෂින් කෝට් එක මම ගැන කියලා දෙනවා. මේ තියෙන්නේ ඒ ටික තමයි තියෙන්නේ. මෙන්න මේක මොකද? රබර් බාටක් හෝල් අලුතයි කරන්නේ. ආ ඒක අලුත් එක. බාටක් හෝල් මේ මේක ඇවිල්ලා බාටක් එක අර අතුලට යන්නේ නැතුව අපිට ඕන විදිහට ඩිසයින් කරගත්තා ඊටක් ගාලා. මේ බාටක් එකේ එක කොටස් ටිකක් නේ දීලා තියෙන්නේ. ඒ ටික මෙතනින් එඩිට් කරලා අර පැටර්න් අඳින පේජ් එකෙන් නැතුව ටක් ගාලා හදාගන්න. එඩිට් කරගන්න පුළුවන් එඩිට් එකක් තියෙන නේ හරි 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 දැන් තව ටිකක් ළඟ කරගන්න ඕන නම් පටන් ගන්න තැන ළඟ කරගන්න ඕන නම් එහෙම අයි හෝ මේකත් ඒ වගේ. හ්ම් මේකෙත් මේ අපිට ඕනේ මෙෂර්මන්ට් ටික දීලා හදාගත්තා. අයි හෝල් එක සාමාන්‍යයෙන් ඇතුළ වෙනවා රන් ලයින් එකක් එනවා. ඊට පස්සේ මේ මහන් යන එක 6 එක ඒ ඩිස්ටන්ස් ටික ඔක්කොම ඒවා විස්තර තමයි කියන්නේ. ඊට පස්සේ වට දෙක තියෙන්න මහින්න ඕනේ. ඒවා ඔක්කොම ජස් කරන්න පුළුවන් නේ ඒ ටික ඔක්කොම මේ වගේ ස්පෙෂල් මේ ඒ කියන්නේ ඔයගොල්ලන් නිතර ඕන වෙන පැටර්න් ටික ලේසියට දීලා තියෙනවා. ටක් ගාලා හදාගන්න. ඒ පාර අලුත් එකක් නේ. මේක software එකේදී අර අරක මොකද්ද කිව්වේ මේ යට අනිත් එක අර මේකද? නෑ අනිත් එක මේක? කෙරෝලෙම මේක? යට එක අන්න එක ඒක ඇවිල්ලා මේ මැෂින් කෝට් එක තියෙන එක. මැෂින් කෝට් එක අඳින්න කරන්න අපිට අඳින්න මේ ක්‍රියේට් කරද්දී අද්දී ඕන ටික නේ මේකත් වැදගත්. මේක අර ටෙන්ෂන් රිලීස් එක කොතනද තියෙන්නේ මම දැන් වා මේ කිව්වේ දැන් මේ මං කිව්ව අර නූල දික් කරගන්න මේක මේ පීස් එක. the extension at the switch stage and ට්‍රිමර් ස්පීඩ් එක 43 තිමවර පස්සේ තියෙන ඒ තියෙන ඒ ටිකද U205යි K43 නේ අපිට උඩම් මොනේ අර මේ ටිමර් එකේ එකයි මේ ට්‍රෙඩ් රිලීස් එකේ තමයි මොකද දැන් මේක ඔටෝ නෙමෙයිනේ තියෙන්නේ මේ නූල තද දැන් අපිට යට ඇවිල්ලා මෙතන මේ යට නූල ගුලි වෙනවා වගේ තේරෙනවා නම් අපේ ජුකී වල කෙලින්ම මේ පැනල් එකකින් තියෙනවනේ ටෙන්ෂන් වැඩි ටක් ගාලා හදාගන්න දැන් මේකේ තියෙන්නේ ඔක්කොම මැනුවල් නේ ඇක්ටිව් ටෙන්ෂන් අරක වෙන්නේ දෙන කරන්ට් එක වැඩි කරලා නූල පද කරනවා නූල තද කර ගන්නවා ඒකේ අනිත් පැත්ත එළියට නේද පල්ලු කරන්නේ ඔව් තල්ලු කර ගන්නවා ඔව් මේකේ එහෙම නැහැනේ එතකොට අපිට මේක හදන්න ටක් ගාලා හදා ගන්න පුළුවන් වෙයිද අරක වගේ ස්පීඩ් එකේ